හරි. අද අපි මේ පැහැදිලි කිරීමෙන් කතා කරන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඊ타මත්ම මූලික ඒ වගේම ගොඩක් වැදගත් ව්‍යාකරණ රීතියක් ගැන. එදිනදා ජීවිතේ අපිට නිතරම හමු වෙන සරල උදාහරණ පාවිච්චි කරලා මේක කොහොමද හරියටම භාවිතා කරන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් අද අපේ සැලසුම මෙන්න මේ වගේ. මුලින්ම පැවැත්ම පිළිබඳ ව්‍යාකරණ, ඊළඟට පෞල විස්තර කිරීම, ඊට පස්සේ අපේ අවුවට තියෙන ස්ථාන විස්තර කිරීම සහ අවසාන වශයෙන් නිෂේධාත්මක වාක්‍ය, ඒ කියන්නේ නෙගටිව් සෙන්ටෙන්සස් හදන්නේ කොහොමද කියන එක අපි බලමු. අපි මූලික කරුණු වලින්ම පටන් ගන්න පියවරෙන් පියවර ඉදිරියට යමු. හරි. අපි අපේ පළවෙනි කොටසෙන් පටන් ගමු. පැවැත්ම පිළිබඳ ව්‍යාකරණ. මූලික නීති ස්ථාපිත කිරීම. ලෝකයේ යම්කිසි දෙයක් භෞතිකව පවතිනවා කියලා කියන්න පාවිච්චි කරන මූලිකම නීති රීති මොනවද කියලා අපි දැන් හඳුනාගනිමු. මෙන්න මේකයි ප්‍රධානම කාරණය. මේ there is සහ there are කියන යෙදුම් වලින් කරන්නේ අපේ වටපිටාවේ තියෙන දේවල් විස්තර කරන එක. මේක කෙනෙකුට අයිති මොනවාද කියලා කියන I have වගේ යෙදුම් වලින් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ මේකෙන් කතා කරන්නේ අයිතිය ගැන නෙවෙයි. යම් කිසි දෙයක් එතන තියෙනවා කියන එක. එල්මත් නැත්නම් පැවැත්ම ගැන විතරයි. දැන් මේකේ තියෙන රසවත්ම දේ තමයි එක තනි දෙයක් ගැන කතා කරනකොටයි දේවල් කිහිපයක් ගැන කතා කරනකොටයි මේ වාක්‍ය රටාව වෙනස් වෙන විදිහ. නිවැරදිව ඉංග්‍රීසි කතා කරන්න නම් මේ වෙනස අනිවාර්යෙන්ම තේරුම් ගන්න ඕනේ. බලන්න මේ උදාහරණය දිහා. එක පොතක් තියෙනකොට there is a book කියලා කියනවා. හැබැයි පොත් දෙකක් උන ගමන්ම අර ක්‍රියාපදයේ is ඉඳලා ආවලට වෙනස් වෙනවා. there are two books කියලා. මේ පුංචි වෙනස වාක්‍යයක අර්ථය හරියටම දෙන්න ගොඩක් බලපානවා. දැන් අපි යමු අපේ දෙවෙනි කොටසට. පෞල විස්තර කිරීම, සමීපතම පරිසරයට නීති ආදාළ කිරීම. අපේ ගෙදර, අපේ පවුල වගේ අපිට ගොඩක්ම සමීප දේවල් විස්තර කරන්න මේ නීති කොහොමද පාවිච්චි කරන්න කියලා අපි දැන් බලමු. හිතන්නකෝ අංක 5 ගැන. අපේ ගෙදර ඉන්න අය ගැන කතා කරනකොට, ඒ කියන්නේ එක්කෙනෙකුට වඩා වැඩි පිරිසක් ගැන කතා කරනකොට අපි අනිවාර්යයෙන්ම බහුවචන, ඒ කියන්නේ ප්ලූරල් ස්වරූපේ පාවිච්චි කරන්න ඕන. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි there are 5 members in my family කියන එක. මේකින් හරිම ලස්සනට පැහැදිලි වෙනවා අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් මේ ඔක්කොම එකට ඉන්න පිරිසක් ගැන කතා කරද්දී there are කියන එක පාවිච්චි වෙන විදිහ. මේක අපි එදිනෙදා පතා බහේදී නිතරම භාවිතා කරනවා නේද? ඊළඟට අපේ තුන්වෙනි කොටස. අප අවට ඇති ස්ථාන විස්තර කිරීම. බාහිර පරිසරය කරා ව්‍යාප්ත වීම. ගෙදරින් ටිකක් එළියට බැහැලා අපේ අවට තියෙන බාහිර පරිසරය සහ වෙනත් භෞතික ස්ථාන ගැන කොහොමද විස්තර කරන්න කියලා අපි දැන් හොයලා බලමු. මෙතන තියෙන විශේෂත්වය තමයි ගමේ තියෙන පුස්තකාලයක් හරි ළමයි සෙල්ලම් කරන පිට්ටනියක් හරි ගැන කතා කළත්, එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව, කුවේත් වගේ සම්පූර්ණ රටක් ගැන කතා කළත් අර අපි කලින් කතා කරපු ව්‍යාකරණ රටාව මේ හැම දෙයකටම එක වගේම අදාළ වෙනවා. උදාහරණයක් විදිහට පුස්තකාලයක් ගමුකෝ. එතන පොත් කිරිපයක් තියෙනවා කියලා කියන්න අපිට පුළුවන් some books කියන එක there are කියන එකත් එක්ක එකතු කරලා there are some books in the library කියලා කියන්න. මේක හරිම සරලයි වගේම ගොඩක් සාර්ථක ක්‍රමයක්. එතකොට සෙල්ලම් පිට්ටනියක් දිහා බැලුවොත් එතන ළමයි සෙල්ලම් කර කර ඉන්නවා කියන එකත් අර බහුවචන රටාවෙන්ම අපිට කියන්න පුරවා. there are boys playing කියලා. අපි දකින දේවල් එහෙම්මම විස්තර කරන්න මේක මාරම විදිහට උදව් වෙනවා. දැන් අපි මේක තවත් ලොකු කරලා මුළු රටක් ගැනම හිතමු. ශ්‍රී ලංකාවේ තියෙන පළාත් 9 ගැන කතා කළොත් අන්න ඒ වගේ භූගෝලීය තොරතුරු බෙදා ගන්නකොටත් මේ ව්‍යාකරණ රීතිය අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි අපි කියන්නේ there are 9 provinces in Sri Lanka කියලා. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි අපි කතා කරන්නේ අපේ පවුලේ අය ගැන වුණත්, එමත් නැත්නම් රටක තියෙන විශාල භූගෝලීය කලාප ගැන වුණත් මේ there are කියන නීතිය කිසිම වෙනසක් නැතුව හරියටම ගැලපෙනවා කියන එක. අපේ හතරවෙනි කොටස තමයි නිෂේධාත්මක වාක්‍ය සෑදීම, ධනාත්මක තත්ත්වයේ සිට නිෂේධාත්මක තත්ත්වයට මාරු වීම. දැන් අපි දේවල් තියෙනවා කියලා කියන්න දන්නවනේ. හැබැයි යම්කිසි තැනක මොනවාරි දෙයක් නැහැ කියලා කියන්නේ කොහොමද? ඒක තමයි අපි ඊළඟට ඉගෙන ගන්නෙ. ධනාත්මක වාක්‍යයක් කොහොමද නිෂේධාත්මක වාක්‍යයක්, ඒ කියන්නේ නෙගටිව් එකක් බවට පත් කරන්නේ? මෙතන තියෙන පොඩි මැජික් වචනයක්. ඒ තමයි any කියන වචනය. මේ එක වචනයකින් මුළු වාක්‍යයේම තේරුම සම්පූර්ණයෙන්ම කනපිට පෙරලන්න පුළුවන්. අපි not කියන එකත් එක්ක මේ any කියන වචනේ එකතු කළාම හරියට නිකන් හිස් පුස්තකාල රාක්කයක් වගේ. යම්කිසි තැනක කිසිම දෙයක් සම්පූර්ණයෙන්ම නැහැ කියලා පැහැදිලිවම අදහස් කරන්න පුළුවන්.
ඒක භාෂාවේ හරිම ප්‍රබල යෙදුමක්. ඉතින් මේ සඳහා අනුගමනය කරන්න තියෙන්නේ හරිම සරල පියවර තුනයි. මුලින්ම there is not හරි there are not හරි දාන්න. ඊට පස්සේ බහුවචන නම් any එකතු කරන්න. අන්තිමට ඒ අදාළ දේ සහ තැන ගැන කියන්න. මේ ටික පුරුදු වුණාම කිසිම පැකිලීමක් නැතුව නෙගටිව් වාක්‍ය හදන්න අපිට පුළුවන්. දැන් අපි කතා කරපු දේවල් වල සාරාංශ ගත්තොත් පොඩි සාලයක් විස්තර කරන තැන ඉඳලා මුළු රටකම සිතියමක් විස්තර කරන තැනට එනකම්ම මේ ව්‍යාකරණ රටා කොච්චරනම් බහුකාර්ය විදිහක පාරිච්චය නෝද කියලා දැක්කාම ඇත්තම පුදුම හිතෙනව නේද? මේක ඉංග්‍රීසි භාෂාවේ තියෙන හරිම වටින මෙවලමක්. ඉතින් අද කතා කරපු දේවල් පුරුදු වෙන්න අපි මෙහෙම දෙයක් කරමු. මේ මොහොතේම අපිට තියෙන කාමරේ දිහා ටිකක් බලන්න. there is පාවිච්චි කරලා එතන තියෙන එක දෙයකුත් there are not any පාවිච්චි කරලා එතන නැති එක දෙයකුත් විස්තර කරන්න දැන් උත්සාහ කරලා බලන්න. අද මේ පැහැදිලි කිරීමෙන් ව්‍යාකරණ ගැන ලොකු දැනුමක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා.